ඉස්සෙල්ලාම මචං එහෙම කටෙන් කඩාගත්තා. ඊට පස්සේ මෙහෙම පෙන්නුවා මෙන්න මේ විදිහට පොඩ්ඩක් පෙන්නුවා. ඊට පස්සේ මචං ලුණු තියෙනවා. ඊට පස්සේ ආයේ මේවා තියෙනවා. මෙහෙම උස්සලා පෙන්නන්න ඕන මචං, නැත්නම් ගතියක් නැහැ. ඊළඟට ලුණු රම්පේ කරපිංචයින සල්කරාමු රෙඩ් ටික තියෙනවා. භාජනයට දාගන්නවා. ඊට පස්සේ දෙකේ දාලා මචං කපා ගන්නවා. අතත් අමාරුවෙන් යන්නේ. කපාන යනවා. ඊට පස්සේ භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මචං ලුණු ටිකක් දාගන්නවා පිට් එකේ. ඊළඟට කහ දානවා. ඊළඟට මේ අනම්බනන් ටිකක් දාගන්නවා. ඊට පස්සේ දුරු 3-5 ගම්මිරිස් අනම්බනන් ඒ ටික දාගන්නවා. ඊළඟට ඔන්න ඔය ආකාරයට තියෙනවා. පට්ට ලස්සන්ට තියෙනවා. ඊට පස්සේ ලුණු කෑලි ටිකක් දාගන්නවා. මෙන්න එහෙම රම්පේ උඩ දාලා දානවා. කරපිංච දානවා. එනසල් දානවා. ඒ ටික ඔක්කොම දානවා. මෙන්න මේ විදිහ තමයි අන්තිමට තියෙන්නේ. ඊළඟට දෙකේ දාලා මික්ස් කරගන්න ඕන. හොඳට මික්ස් කරගන්න ඕන. මේ විදිහට මික්ස් කරගෙන ඊට පස්සේ ඉන්ඩක්ෂන් කුකර් එක ඔන් කරගෙන මෙන්න මේ විදිහට භාජනය තියලා ලිපේ තියලා සීනිත් දාගන්න ඕන මචං. සීනි වැඩි කරගන්න එපා, අච්චාරු වෙනවා. ඊට පස්සේ මේ ඉන්ඩක්ෂන් කුකර් එක නම් මෙලව රැහක් නැහැ ගියහන්කෝ. ඉතින් ඔන්න ඔය විදිහට තැම්බෙනවා, නියමටම තැම්බෙනවා. මිරිස්සර නම් පොඩ්ඩක් වැඩි, මිරිස් උඹලා අඩු කරලා ගන්නට දාගන්නilla. ඔන්න ඔය විදිහට ලස්සනට තියෙනවා මචං. ඔන්න ඔය විදිහට හැන්දෙන් පොඩ්ඩක් උඩ දාලා එහෙම ආනම්බන කරකවලා ගන්න ඕන. ඔන්න දැන් හොඳටම මේ වැඩේ සෙට් වීගෙන යන්නේ. ඔන්න ෆයිනල් ලුක් එක ඔන්න පට්ට රසයි. කාගෙන ඵලයල්.